Hello everyone කොහොමද ඔයාලට අද මම ඔයාලට පෙන්වන්න යන්නේ restaurant style chicken fried rice එකක් සහ super spicy chili paste එකක් ගෙදරදීම හදන ලේසිම විදිහයි අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් without wasting any time let's get started. මම දැන් පෙන්වන්න ඔයාලට මොනවද අපිට වමනා කරන්න කියලා. බෙදගත්ත chicken, ඒ වගේම යාගත්ත button, carrot, onion, garlic, ginger, spring onion, soy sauce, pepper, salt, cooking oil, ඔයාලා කැමති නම් butter උත් add කරගන්න පුළුවන්. මේ වගේ දේවල් තමයි අපිට වමනා කරන්නේ. ඒ වගේ හැම ingredient එකක්ම ready කරලා තියාගත්තාම cooking process එක ගොඩාක් easy වෙනවා. ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මම මෙතනදී මේ chicken ටික බදලා තියෙන්නේ. ඒක බදලා තියෙන්නේ chicken ටික marinate කරලා තමයි බදලා තියෙන්නේ. ඔයාලත් එහෙම කරලා බලන්න. ඒක හරි රසයි fried rice එකට එහෙම chicken add කරද්දී. chicken ටිකට ලුණු ටිකක්, black pepper හරි soy sauce ටිකක් එහෙම දාලා ඒක චුට්ටක් විනාඩි 10ක් 15ක් තියලා pan එක රත් කරලා හොඳට oil ටිකක් දාලා ඒක fry කරගන්න medium heat එකේ. එහෙම කරලා ගත්තාම gold color එකකට ආවට පස්සේ chicken ටික හරි ලස්සනයි. ඒක ඇඩ් කරපුවම රයිස් එකට වෙනම රසක් තියෙනවා. ඉස්සෙල්ලාම pan එක ලිපේ තියලා ඒකට oil එකත් හරි butter හරි එකතු කරලා ඒකට ginger, onion and garlic add කරලා හොඳට fry වෙන්න දෙනවා. ඒවා හොඳට fry වුණාම ඒ තුන ඒකට මම එකතු කරනවා carrot එකතු කරලා රන්වන් පාට වෙනකන් carrot ටික බැදෙන්න දෙනවා. ඒක බැදුනට පස්සේ මම එකතු කරන්නේ බිත්තර ටිකත් හොඳට fry වෙන්න දෙනවා. ගොඩක් fry කරන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට fry වෙන්න දෙනවා. මේ අතරතුර මම දානවා අර කලින් මම හදාගත්ත chicken ටික බෙදගත්ත chicken ටික add කරනවා. chicken උයි දැන් බිත්තරයි අර carrot ටිකයි හොඳට fry වෙන්න දෙනවා. ඊට පස්සේ මම දැන් එකතු කරන්නේ බත් ටික. එකපාර ඔක්කොම දාන්නේ නැහැ. බත් ටික තමයි එකතු කරන්නේ. මේ carrot මිශ්‍රණයට. එතකොට ටික බත් add කරනකොට fry කරගන්න අපිට බත් ටික හොඳට ලේසි. ඊට පස්සේ මම එකතු කරනවා ඔයාලගේ රස අනුව ඔයගොල්ලන්ට පුළුවන් soy sauce and ගම් මිරිස් ලුණු මං සරක් වැඩි කන්න කැමති කට්ටියට පුළුවන් කැරිම්ස් ටිකක් උනත් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ හොඳට fry වෙන්න දෙනවා බත් එක ඒවත් එක්ක. ඊට පස්සේ මම add කරන්නේ අන්තිමට තමයි leeks ටික. එතකොට අය අන්තිමට මම leeks ටික එකතු කරන්නේ බත් එකට leeks ටික අර fresh පිට තියෙන්න පුළුවන්. එතකොට ඒ leeks වල තියෙන රස බත් එකට එකතු වෙන්නේ. එතකොට මම leeks ගොඩක් fry කරලා හදන්න කැමති නැහැ. දැන් මගේ බත් එක මම හදලා ඉවරයි fried rice එක. මගේ chicken fried rice එක දැන් ready. දැන් මගේ fried rice එක හොඳටම fry වෙලා ඉවරයි. දැන් බලන්න කොච්චර ලස්සනද කියලා. chicken fried rice එක දැන් perfectly මගේ ready. අපි ඊළඟට දැන් හදමු අපේ spicy chili paste එක. pan එකට oil ටිකක් දාලා රත් වෙන්න තියලා මම මෙතනදී එකතු කරනවා කූනිස්සන් dry fish ටිකක්. ඔයාලට කැමති නම් එක් කරන්නත් පුළුවන් නැතොත් පුළුවන්. නමුත් chili paste එකට එහෙම එකතු කරද්දී අමුතු රසක් තියෙනවා. ඊට පස්සේ මේ fry වෙනකොට මේ dry fish ටික මම එකතු කරනවා ginger, garlic මම එකතු කරනවා. මේ දෙක ටිකක් බැදෙනකොට මම ඊට පස්සේ එකතු කරනවා හීනියට කපාගත්ත බී ලුණු. ඔයාලට පුළුවන් රතු ලුණුවත් එකතු කරන්න. මම දැන් එකතු කරනවා ලුණු කුඩුයි කෑලි මිරිසුයි. ඔයාලගේ රස අනුව ඔයාලට පුළුවන් ලුණුයි කෑලි මිරිසුයි chili paste එකට එකතු කරන්න. මම දැන් චුට්ටක් chili paste එකට tomato sauce ටිකක් එකතු කරනවා. ඒ වගේම සීනි ටිකක් එකතු කරනවා. paste එක thick paste එකක් වගේ වෙනවා. color එක ලස්සන red color එකක් එනවා. මේ chili paste එක fried rice එකත් එක්ක ගොඩක් match වෙනවා. ඒකයි මම හැදුවේ අද. chili paste එකත් මම දැන් හදලා ඉවරයි. ඔයත් අනිවාර්යෙන්ම spicy food lover කෙනෙක් නම් මේක definitely ඔයාගේ favorite එක වෙනවා. Wow, මේ combination එක නම් absolutely delicious.
ඔයාලත් මේ රෙසිපි එක ගෙදරදීම try කරලා comment section එකේ result එක කියන්න. If you enjoy this video, don't forget to like, share and subscribe to my channel. Thank you so much for watching. See you in the another delicious recipe video. Thank you so much. Bye bye.